හෙලෝ ළමයි මම මේ කතා කරන්නේ 2028 A level ලියන ළමයිට හරිද මට පෙන්වන්න ඕනේ ඔයාලා සබ්ජෙක්ට් තෝරගන්නකොට සාමාන්‍ය ඔයාලා විසින් කරන වැරදි ටිකක් තියෙනවා සාහයද මා ගුරුවරයෙක් ඒ කියන්නේ ටියුෂන් කරන ගුරුවරයෙක් කියන්නේ ටියුෂන් ගුරුවරයෙක් එතන ඉස්කෝලේ උගන්වනවා නෙමෙයි මම වෙනම රස්සාවක් කරන ගමන් තමයි මේ ටියුෂන් එක කරන්නේ. එතකොට මේ ඇත්තට ළමයිව ගොඩ දාන්න ඕන ප්‍රධාන තැන මෙතන තෝරගන්න තැන. එයාලගේ ඔළුවේ තියෙනවා මෙහෙම දෙයක් කරන්න ආසයි. නමුත් අනිත් එක්කෙනා කියනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා. එක එක්කෙනාගේ එක්ස්පීරියන්ස් වෙනස්. සහ එයාලා ඒකට දාපු වෙයිට් එක වෙනස්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ස්ට්‍රෙන්ත් වලට තමයි අපි වැඩ කරන්න ඕනේ හැමදේම. යාළුවා කරන්නේ මොන සබ්ජෙක්ට් එකද අපි ඒක කරලා හරියන්නේ එහෙම වුණොත් අර දෙන්නගේ එකටවත් ගොඩ යන්න බැරි වෙන සීන් එකක් වෙන්නේ. හරිද? කින්ද ඔයා ගැන තීරණය ගන්න පුරුදු වෙන්න. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ ඒක තමයි මේ බලන්න මේ 2024 රිපෝට් එකක්. මේ 2024 A level ලියපු අක්කලා අයියලාගේ රිසල්ට් සම්බන්ධව ගත්ත පොඩි රිපෝට් එකක්. ඒ කියන්නේ පොඩි විශ්ලේෂණයක්. ඒතකොට මේකේ මොනවද මේ ඒ කියන්නේ මම කරපු එකක් නෙමෙයි. ඒතකොට මේකේ බලන්න මේකේ අර කියලා තියෙනවා මේ කියන්නේ ස්කූල් කැන්ඩිඩේට්ස් කියන්නේ මේ පාසල් අයදුම් කරුවන් 2,22,774යි. හරිද? ඒතකොට 2,22,774යි. එතනින් යුනිවර්සිටි සිලෙක්ට් වෙලා තියෙනවා 67.3.2ක්. ඒ කියන්නේ 1,49,964ක්. හොඳ ප්‍රතිශතයක් ඇත්තටම. නමුත් අපි කතා කරන්න ඕනේ ඒ කෑල්ල ගැන නෙමේ. මොකද A level කරන්න එනකොට ගොඩක් ළමයි ඔළුවේ තියන් ඉන්න එකක් තමයි A3 කියන එක. ඔයා හොඳට බලන්න A3 ගත්තු අක්කලා අයියලා කී දෙනෙක්ද ඉන්නේ 8656ක් ඉස්කෝලේ. අපි ඕවරෝල් ගමුද? එකපාර ඕවරෝල් ගමු. ඒ කියන්නේ මේ ස්කූල් කැන්ඩිඩේට් විතරනේ. අපි ගමු මේ ස්කූල් ප්‍රයිවට් දෙකම ලියන අය ගමු. හරිද? ගත්තම බලන්න මෙතන මේ A3 ගත්තු අය ඉන්නේ 9458ක්. හරිද? ඒතකොට අපිට මෙතන මේකෙන් අරක අඩු කරලා ප්‍රයිවට් A3 ගත්තු අය කොච්චරද කියලා හොයන්න පුළුවන්. ඉතින් මම මේක වෙනම ගන්න නැහැ. ඒක ප්‍රයිවට්ද කරන්නේ ඉස්කෝලේ යනවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්. ඉස්කෝලේ ගියොත් අර වැඩක් වෙනවා කියන එක අපේ ඔළුවේ තියෙන දේ. ඉස්කෝලේ යන එක මේ වැදගත් කියන එක. මොකද හේතුව මේ අර හැමතිස්සෙම පුෂ් කරනවානේ අර අම්මත් ඇවිල්ලා බයි නෝඹ වැඩ කරපන් ටියුෂන් ගුරුවරයාත් කියනවා මේ පිස්සු නටන්න එපා වැඩ කරන්න. ඊට පස්සේ ඔයා ඉස්කෝලේ ගියාට පස්සේ ඕක වෙනවා කියන්නේ ඔයාව අර වාගේ ගෝල් එකට තල්ලු කරනවා මේ මිනිස්සු. එතකොට මේ අර වාට පොඩි වාසියක් තියෙනවා සහ මේ හැමතැනින්ම ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහරක් අය හිතනවා ඒක කාලේ කන වැඩක්. එහෙම කියලා. ඇත්තටම මගේ මතේ හරිද? එහෙම නෑ. ඒ කියන්නේ ප්‍රයිවට් ලියන්න බය වෙන්න කියන්නේ ඔයාලට ඉස්කෝලෙන් මෙහෙ බලපෑම් කරනවා නේ. මේක අනිවාර්යෙන් කරන්න මේ සබ්ජෙක්ට් එක තමයි අනිවාර්යෙන් කරන්න ඕනේ. මේක කරේ නැත්තම් මේ අපි කරන්න දෙන්නේ නැහැ ඔයාලට සබ්ජෙක්ට් එක. ඔයාලට මෙච්චර රිසල්ට් ඕනේ මේක සබ්ජෙක්ට් එක කරන්න. හරිද? ඔය C එකක් තියාගෙන අපි මේක කරන්න දෙන්නේ නැහැ. B එකක් තියාගෙන කරන්න දෙන්නේ නැහැ. ඒකක්ම ඕනේ. අර ඒ වගේ පාර්ට්ස් දානවා නම් ඉතින් ඔයා ප්‍රයිවට් දාලා කරලා පෙන්නන්න ඔයාට ඒකට සුදුසුකම් තියනවා කියලා. ඒක කරලා ඉවර ගන්න. ඇත්තටම මේ ඉස්කෝල වලින් ඔය දාන නීති වලට අපිට කතා කරන්න බෑ. නමුත් එහෙම කිසි ප්‍රශ්නයක් නැති ළමයෙක් ඉස්කෝලෙන් අයින් වෙලා ප්‍රයිවට් ලියනවා කියන එක වාගේ කැමැත. නමුත් මම කියන්නේ ඉස්කෝලේ ඉඳලා මේ ඉස්කෝලේ යන ගමන් ඉගෙන ගන්න. හරි. ඉස්කෝලේ යන ගමන් ඉගෙන ගන්න ඒක තමයි ගොඩම වැදගත් දේ. ඒකට ඉස්කෝලේ යන ගමන් ඔයාට පුළුවන් ඔයාගේ ඒ වැඩේ ඒ කියන්නේ පන්ති ගිහින් ඒ වැඩේ කරගන්න අතරේ අර ඉස්කෝලේ උගන්වන පාර්ට් ටිකත් අල්ලගෙන අර වැඩේ බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් බලන්න මම මේ කියන්න ගියේ A3 අර O-level වලට එනකොට A9 ගන්න දඟලනවා වගේ A-level වලදීත් A3 ගන්න තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. පිටියෙත් ගහනවා A3ක් ගන්නවමයි කියලා. පස්සේ ඕවා ගැලවෙනවා. හරිද? ගැලවෙනවා කියන්නේ ගහලා තිබ්බත් ඕවා වෙන්නේ නැහැ. ඉතින් මම ඒක සාක්ෂි ඇතුව පෙන්නන්න දැන් මේ 2,74,361ක් ලියන එක්සෑම් එකේ 9,458ක් නම් A3 ගන්නේ ඕල් සබ්ජෙක්ට් එක. කියන්නේ කොමර්ස් සයන්ස් ආර්ට් ටෙක් ඕනේ මේ හතරම ගත්තොත් සහ අනිත් අදර්ස් කියන එක. හරි. මොනවාද ගත්තොත් ඉතින් 9,458යි අර
2 ලක්ෂ ගානෙම 2 ලක්ෂ ගාන කියන්නේ ඒක ලක්ෂ 3කට කිට් වෙන්න ඉන්නවනේ. 2කමාරක් විතර. ඊට වඩා වැඩි. ඒතකොට ඒකෙන් 9000 ගානක් කියන්නේ අපි 10000ක් ගමු. 10000ක්. ඉතින් මේ ලොකු ගානක් නෙමෙයිනේ මේක. මේක හෙන පොඩි ගානක්. ඒතකොට ඔයාලට තේරෙනවා ඔයා ඒ තුන දානවා කියන්නේ ඔයා කරන සබ්ජෙක්ට් එකෙන් උනත් ඒක ලොකු අමාරු ඒ කියන්නේ ගොඩක් අමාරු වැඩක් ඒක. ඒක ගොඩක් අමාරු වැඩක් ඒ තුන දාන එක. හරි. ඊට පස්සේ බලන්න මේ ඊට වඩා ලේසි වෙලා තියෙන F3 දාන්න නම් ඔය W3 ගන්න එක ඊට වඩා ලේසි වෙලා තියෙන 29244ක් W අරන් තියෙනවා 29244ක් W අරන් තියෙනවා. ඒ කියන්නේ බලන්න ඔයා මොන සබ්ජෙක්ට් එක තෝරගත්තත් මොන ස්ට්‍රීම් එකෙන් කරත් ඔයා දැනගන්න ඕන එක දෙයක් තමයි O level A9 ගත්ත අයත් W3 ගත්ත අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි O level අර ඉස්කෝලෙන් කියන්නේ ඔයාට අඩු රිසල්ට් තියෙනවා මැස් කරන්න එපා. ඔයා මැස් වලට ගැලපෙන්නේ නැහැ. ඔයා සයන්ස් වලට ගැලපෙන්නේ නැහැ. ඔයා බයෝ කරන්න එපා. ඔයාට විද්‍යාවට C තියෙන්නේ. ඔයාට විද්‍යාවට B තියෙන්නේ කියලා. හරිද? A B තිබ්බත් ගොඩක් ඉස්කෝල වලින් ගන්නවා. සමහරක් ඉස්කෝල වල Aම තියෙන්න ඕනේ. එහෙම තියෙනවනේ අර. අපි මාර ඉස්කෝල කියලා ගියාගත්තේ ඒවා ටිකක් තියෙන. ඉතින් මම ඉස්කෝල වලට බයින්නේ නැහැ. මං කියන්නේ ඉතින් ඒගොල්ලොන්ට මොකක් හරි ඇදිනේ මේකක්. ඒ වුණා ළමයිට එහෙම බලපෑම් කරන්න බෑ. නමුත් මං කියන්නේ අර W3 ගත්ත ප්‍රතිශතය 10.666ක්. ඒ කියන්නේ මේ hina වෙනව නෙමෙයි මේක රඬන්න ඕන කාරණා. හරිද? hina යනවා. ඉතින් අර එනකොට ඔළුවේ ඔටුන්න දාගෙන ඉන්නේ මම තමා රජ්ජුරුව වගේ අර නිකන් කයිය විතරයි වැඩ නැහැ සීන් එකක් යනවා. හරිද? මේවා කියා දෙන්න ඕනේ. හරිද? පෙන්වන්න ඕනේ A9 ගත්තුන් අර විදියට W3 අරන් තියෙන ඕන තරම්. හරිද? ඒ වගේම තමයි අර මං කිව්වා වගේ අඩු රිසල්ට් ගත්ත අය A3 දාලා කැම්පස් කීන් තියෙනවා. ඉතින් මේක මේ ඔයාට තේරෙන්න ඕන එතන ඒ තියෙන පොයින්ට් එක. ඒ කියන්නේ ඔයා ආයෙ අලුතෙන් වැඩේ පටන් ගන්න ඕන කියන එක. ඔයාගේ OLL කාලේ ඔයාට මගහැරුණු කරුණු ඔයා ආයෙ මුලින්දම තනියම ඉගෙන සෙල්ෆ් මොන හරි දේවල් තියෙනවා නම් සෙල්ෆ් ස්ටඩි කරලා අනිවාර්යෙන් සෙල්ෆ් ස්ටඩි කියන්නේ වැදගත් දෙයක්. හරිද? දැන් කාලේ ළමයි ගාව නැති එකක්. ඒතකොට ඔයාට පුළුවන් ඒක අනුව ඔයාගේ තියෙන මේ අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට ඔයාගේ සබ්ජෙක්ට් එක කරගෙන යන්න. හරිද? ඔයාගේ ගෝල් එකට ඔයා යන්න ඕනේ. එතකොට කැම්පස් යන්නත් හම්බෙන්නේ කීප දෙනෙක්ට. ඒකින්ද ඔයා සබ්ජෙක්ට් එකක් තෝරගන්නකොට මම ඒක පස්සේ කතා කරන්නම් මේ මාතෘකාව. ඉතින් මේ ඇත්තන සබ්ජෙක්ට් එකක් තෝරගන්නකොට තව ඔප්ෂන් තියෙන තෝරගන්න. හරිද? අපි ඒක ගැන කතා කරමු. දැන් මම මෙතන පෙන්නුවේ ඔයාට A3 ගන්න ප්‍රතිශතයට වඩා W3 ගන්න ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ A percentage එක වැඩි. හරිද? 106කින් විතර වැඩි. ඉතින් 6කින් 7කින් විතර වැඩි. ඔය ඇත්තටම 7කින් විතර වැඩි. ඉතින් ඒ කියන්නේ හිතා ගන්න පුළුවන්. හරිද? මොන වගේ තත්ත්වයකද ඒ ලෙවල් තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම 29244ක් W3ක් ගන්න. සමහරවිට ඔය සෙට් එකෙන් බහුතරයක් ටියුෂන් ක්ලාස් ගිහින් සල්ලි වියදම් කරලා කාලය අවුරුදු 2කමාරක් නාස්ති කරලා එහෙම තමයි ඔය වගේ ප්‍රතිඵලයකට එන්නේ. ඉතින් ඒක මට hina ගියාට ඉතින් මේ අර hina වෙනව නෙමෙයි ඒක පෙන්වන්න ඕන දෙයක්. ඒක දුකට කාරණාවක්. ඒ කියන්නේ එහෙම කරනවා කියන එක ඒක අපරාධයක්. ඒක වාඩ කරගන්න අපරාධයක්. කර වෙන අය ගහන බයිලමම කියන්නේ මොකද? අනිත් අයට අවුලක්. දැන් දෙමව්පියන්ගේ සල්ලි කන්න එපා. ඒක පව් අරවම ඒවා ඇත්ත. හරිද? ඊට වඩා ඔයාට කරගන්න හානිය බලන්නකෝ. ඔයා කොච්චර කාලයක් කාලා තියෙනවද වගේ. කින්ද මේ වැදගත්ම දේ වෙන්නේ හොඳට ඔළුවට ගන්න. ඔයා මේ සබ්ජෙක්ට් එකක් තෝරගන්නකොට ඒ සබ්ජෙක්ට් එක මම තෝරගන්නේ සබ්ජෙක්ට් එක නෙවෙයි සබ්ජෙක්ට් තුනක් තෝරගන්නවා. ඒ කියන්නේ ස්ට්‍රීම් එකක්නේ තෝරගන්නේ. ස්ට්‍රීම් එක තෝරගන්නකොට ඒ ස්ට්‍රීම් එකේ මම මේ වැඩේ කරගෙන යනවා. දිගටම මම මේ වැඩේ ફોකස් එකේ ඉන්නවා. මම මේ වැඩේ ඉන්නවා කියන එක ඔයාගේ ඔළුවට ගන්න. හරිද? අරගෙන කරන්න. මේ ෆේල් වෙන ප්‍රතිශතය හැමදාමත් ඒ විදිහටම ෆේල් වෙනවා. ඒ විදිහමයි. හරිද? ඒක ඒ කියන්නේ මේ 10.6ම නෙමෙයි මං කියන්නේ. හරිද? කියන්නේ මේ ගාන යන. ඒ කියන්නේ හැමදාම A3 ගන්න කට්ටිය අඩුයි ඊට වඩා වැඩි F3 ගන්න කට්ටිය. හරිද? ඒ කියන්නේ ෆේල් වෙන කට්ටිය. විෂයන් තුනම ෆේල් වෙන F3 කියන්නේ. ඉතින් ඒක ගැන ඔයා කල්පනා කරන්න ඕනේ. ඉතින් අපි දැන් යන් රිපෝට් එක සම්බන්ධව බලන්න.
දැන් අර ෆේල් වුණු ප්‍රතිශත මෙතන පෙන්නලා තියෙනවා මේ ෆේල් ඉන් ඕල් සබ්ජෙක්ට් 2024 වෙනකම් මේ ස්කූල් විතරයි නේද? මේ තියෙන ඕල් එකේ තියෙනවා බලන්න මෙතන මේ ෆේල් වුණු ප්‍රතිශත මේ 10යි ගාණක් මෙතනත් 10යි ගාණක් මෙතනත් 10යි ගාණක් මෙතනත් මම කිව්වේ වෙනසක් නැහැ. 2021 මේ 2019 එකතු කරලා ගත්තම මේ ඕල්ඩ් සිලබස් නිව් සිලබස් කියලා දෙකක් තිබ්බා. දෙක වෙනම ගත්තම 10 පැනලා. හරිද? මෙතන මේ 2020 තමයි වැඩිම. නේද? මේ ඉතින් අර මේ හැම අවුරුද්දකම එයාලා ක්‍රමානුකූලව අර 10 ගාන තියාගෙන යනවා. අර අච්චර ප්‍රමාණයක් ෆේල් වෙනවමයි. හරිද? බලන්නකෝ ඒ තුන ගත්ත ප්‍රමාණෙත් ඉතින් වෙනස් වෙලා නැහැ. 3යි ගණන් යන්නේ. ඒක වෙනස් වෙලත් නැහැ. ඉතින් ඒක තේරුම් අරගෙන වැඩේ කරමු. හරිද? මේ රිපෝට් එක මම ඔයාලට පෙන්නන්නේ ඒව නෙමෙයි. අපිට ඒක වැදගත් නෑ. ප්‍රොවින්ස් අනුව ගත්තොත් දැන් මම ගොඩක් ඉන්නේ නෝර්ත් වෙස්ටර්න්. ඒතකොට මම මේ ඔක්කොම පළාත්වල ඉන්න ළමයිට ගැලපෙන විදිහට කියන්න. මොකද මම නෝර්ත් වෙස්ටර්න් වුණා කියලා මේ අනිත් අය එයාලගේ පළාතෙන් කොහොමද වැටුණ රිසල්ට් කියලා බලාගන්න එපා. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙස්ටර්න් ප්‍රොවින්ස් වලින් ලියනවා 55157ක්. නෝර්ත් වෙස්ටර්න් වලින් ලියනවා 24816ක්. හරිද? ඉතින් එහෙම ගත්තම මේ සවුතර්න් වලින් 30742යි. ඒ වගේ එක වැඩිම ලියලා තියෙන්නේ මේ වෙස්ටර්න් ප්‍රොවින්ස්. right? ඉතින් බස්නාහිර පළාත් කියනකොට දන්නවනේ අහුවෙන ඉස්කෝල මොනවද කියලා. ඉතින් ඒ ඉස්කෝලේ තමයි වැඩිම ළමයි ටිකක් ඉන්නේ. ඒතකොට හැබැයි ඒගොල්ලුන්ගේ ප්‍රතිශතේ වැඩි ළමයි සාමාන්‍යයෙන් යන්නේ එයාලගේ තමයි වැඩිම 70.18ක් ළමයි ගානක් කැම්පස් සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. 30යි ගානක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? ෆේල් වෙලා තියෙන 7.52ක්. හරිද? නෝර්ත් වෙස්ටර්න් ගත්තත් ඒ වගේම යන්නේ 69යි ගානක් යන්නේ. ෆේල් වෙලා තියෙන 8.1ක් ওই විදිහට. හරිද? මම මේක වැඩිපුර කතා කරන්නේ අන්න ඒ තුන ගත්තු අය බලන්න. ඒ තුන ගත්තු අය ප්‍රතිශතයක් විදිහට වැඩි වෙස්ටර්න් ප්‍රොවින්ස් වල කියන්නේ බස්නාහිර පාති. දැන් ඕක ඉතින් වෙනව පෙන්වන්න දෙයක් නැහැ. කොහොමත් අයිලන්ඩ් රෑන්ක් ගොඩක් දුරට අර ගමේ ළමයෙක් දෙන්නෙක් ඔලු උස්සන්න ඇරෙන්න රෑන්ක් දාන්න ඉතින් අයිලන්ඩ් රෑන්ක් මං කියන්නේ දිස්ත්‍රික් රෑන්ක් දිස්ත්‍රික් මට්ටමින් අයිලන්ඩ් රෑන්ක් දාන්න ඉතින් වෙස්ටර්න් තමයි. මොකද මම බස්නාහිර පාත අදිනව නෙමෙයි ඇත්ත කියන්නේ. හරිද? ඇත්ත ඒක. හැබැයි ඉඳලා එනවා සමහරක් වෙලාවට කුරුණෑගලින් අහරෙන් මෙහෙන් අපිට අහන්න හම්බ වෙනවා නේද? එක එක මේ දිස්ත්‍රික් කෑගල්ල අරග මේක ගම්වල ඉන්න අහිංසක ළමයි මොනවද මේ අදුක් මාසෙන් ඉගෙනගෙන ඒගොල්ලෝ ගේමක් ගහන අවස්ථා තියෙන. ඉතින් එහෙම තියෙනවා. අර ඔක්කොම සැප සම්පත් තියෙන මිනිසුන්ව පාස් කරලා යනවා. එයාලට තියෙන සුළු දෙයින් එයාලා ප්‍රයෝජන ගන්න. හරිද? ඒවා ඉතින් අද ඊයේ වෙන දේවල් නෙවෙයි. ඒවා හැමදාම වෙනවා. school candidate නේද මේ තියෙන number all candidate මේ බලන්න ළමයි මේ කැම්පස් සිලෙක්ට් වෙන පොඩි graph එකක් තියෙනවා මේකේ. හරිද? මේකේ බලන්න මේක මරු මේකේ කියනවා මේ බයෝ සයන්ස් කරන එක බයොලොජි කරන ළමයිගෙන් 10000කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඇත්තටම මේ පිරිමි ළමයි කැම්පස් සිලෙක්ට් වෙලා තියෙන්නේ. වැඩිම ඉන්නේ ගැහැණු ළමයි. ඒක වෙන්න පුළුවන් දොස්තරලා කොහොමත් ඉන්නේ මෙඩිකල් ෆැකල්ටි එකක් තමයි වැඩිම ඉන්නේ කාන්තා පාර්ශවයනේ. ෆිසිකල් සයන්ස් කියනකොට දැන් බලන්න මේ එතනත් අර සාමාන්‍ය ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ කියලා ඔළුවේ තියන් හිටියට බලන්න ඒකෙත් ඇත්තටම කාන්තා පාර්ශවය නැත්නම් අපි කාන්තා නෙමෙයි. හරිද? ගැහැණු ළමයි වැඩි ප්‍රමාණයක් මේ
ඉන්නවා ඉංජිනේරින් පැත්තටත් හරිද කොමර්ස් එකේ අපි බැලුව බැලමට විශාල ප්‍රමාණයක් ඉන්නවා මං කියන්නේ ජනගහනයනුත් පොඩි වෙනසක් ඇති හැබැයි ළමයි ඇත්තම කතාව දැන් පිරිමි ළමයි ඉගෙන ගන්නවා අඩුයි හරිද ඒගොල්ලෝ මේ කාර්මික රැකියා අංශෙට තමයි කියන්නේ ගොඩක් යොමු වෙලා තියෙන්නේ හරි මේක වැරද්දකුත් නෑ ඉතින් සාමාන්‍යයෙන් ඒවා කරන්න පුළුවන් පිරිමි ළමයිට හින්දා ඒක කරත් ප්‍රශ්නයක් නෑ එක පැත්තකින් හැම එක්කෙනාටම එකම දේ කරන්න ඕන කියලා එකක් නෑනේ සමහරට මේ ඩිග්‍රියක් අරගෙන සාමාන්‍ය පඩියකට වැඩ කරන මිනිස්සෙක්ට වඩා හොඳට කාල බීලා ඉන්නවා වෙන්නත් පුළුවන් ඉතින් ඒගොල්ලෝ මහන්සි වෙනවා ඒකට ඒක හරි මහන්සියදී අර මහන්සි වෙනවා නමුත් අර කාල බීලා ඉඳලා යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදලා මේ ඉන්නවා ඉතින් ඒක ලෝකේ Taman අර ඉගෙනගන්නම උනේ මේ එක්සෑම් ලියන්නම නෙමෙයි අර අපි තැනකට එන්න සහ අපිව මැනේජ් කරගන්න ඕන කමටනේ අපි ඉගෙන ගන්න එකට හරිද ඉගෙන ගන්න මේ එක්සෑම් ලියන්නම නෙමෙයි අර ඒ දැනුම ඕනේ අපිව මැනේජ් කරගන්න. ඒ කියන්නේ අපිට තීරණයක් ගන්න පුළුවන් වෙන යම් කිසි අවස්ථාවක හරිද ඩිසිෂන් එකක් ගන්න ලේසි වෙනවා. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් වෙනවා. අපේ පරාසය වැඩි වුණා. ඉතින් ඒකින්ද වැදගත්ම කාරණාවක් මම මේ කියන්නේ දැන් ආර්ට් කරන ළමයි කියන බහුතරයක් යන ළමයි තමයි කොහොමත් ඉන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි ගත්තොත් මේ මොනවද වාට පේනවා මේ පිරිමි ළමයි වැඩි ඉතින් ඒක සාමාන්‍ය හැටි ඒක කරන්න ටෙක් අංශනේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි ගත්තොත් ගෑනු ළමයි ටිකක් ඉන්නවා අදර්ස් ගත්තම ඉතින් අර මේ ඔය ස්ට්‍රීම් වලට අමතර එකක් ගත්තම ඉතින් ඒක නිකන් සමාන වගේ තියෙන හරි මම ඒක නිකන් පෙන්නුවේ ඒක ලොකු ඇත්තටම ඔයාලගේ සබ්ජෙක්ට් තෝරා ගැනීම සම්බන්ධව දෙයක් නෑ මේ පිරිමි ළමයි පොඩ්ඩක් උනන්දු කරනවා මොකද ඉගෙන ගනිලා ඉගෙන ගත්තට පස්සේ අයිද ඉගෙන ගන්න ඕනේ මේ රස්සාවක් කරන්නම නෙමෙයි කොහොම රස්සා දෙන්නේ ඉගෙන ගත්ත කියලා හරි ඒක අපි හොයා ගන්න ඕනේ අපි ඉගෙන ගන්න අවශ්‍ය දැනුම විතරයි කියන්නේ අපි ඒක යොදවන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ කැම්පස් එකක් ඇතුළේ ඉගෙන ගන්නේ අපි තියරි ඉගෙන ගන්නවා ප්‍රැක්ටිකල් ඉගෙන ගන්නවා ඔක්කොම අපි ඒක කොහොමද යොදවන්නේ ඇත්තටම හරිද මේකෙන් රස්සාව කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕනේ ඒක වැදගත් මම ඔයාලට පෙන්වන්න යන්නේ ඒක නෙමෙයි මට වැදගත්ම chart එක තියෙන්නේ පල්ලෙහැම අන්න හරිද මෙන්න මෙතන තමයි වැදගත්ම chart එක තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පෙන්වන්නම් මෙතන තියෙනවා මුලින්ම තියෙනවා ෆිසික්ස් කියන එක සබ්ජෙක්ට් එක සම්බන්ධව වෙන වෙනම අරන් තියෙනවා හොඳයි මේ report ඇත්තටම දැන් 2025 ඒ ඉස්සරහට හරිද එතකොට මේ ඇත්තට මේ වගේ බලන්න හරිද මේ වගේ සර්ච් කරලා බලන්න මේ වගේ තියෙනවා ඉතින් බලන්න මෙතන මේ ෆිසික්ස් ලියලා තියෙනවා 91000 ගාණක් ලියලා ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක ඒ අරන් තියෙන්නේ 50000 ගාණක් ඉතින් 91000 ගාණක 106යි ගාණක් අරන් තියෙනවා ඒ හොඳයි ඇත්තටම හොඳයි නරක නෑ ඉතින් 106යි ගාණක් බීත් අරන් තියෙනවා 106යි ගාණක් වැඩිපුරම ඉන්නේ S තියෙනනේ 141යි ගානක වැඩිපුරම S තියෙන්නේ C තියෙනවා 118යි ගානක් F තියෙනවා 128යි ගාන. ඉතින් හිතන්න මේ ළමයි 25630ක් ෆිසික්ස් කරන ඔය සයන්ස් කරන්න යන්නේ රිසල්ට් එකක් තියෙන ළමයිනේ. මම අර කිව්වනේ A3 ගත්තු අයත් W3 ගන්නවා කියලා. ඒක හිතන්නේ නැතිනේ ඒක නිකන් බොරුවක් කියලා. දැන් මෙතන පෙන්වන්න පුළුවන් මට 91047න් 25630ක් ෆේල් F නේ ෆේල් නේද මමත් මේ බයෝ සයන්ස් තමයි කරේ හරිද ඒතොර මේ මම නම් පාස් කෙමිස්ට්‍රි ගත්තොත් 88995ක් හරිද 88995ක් කෙමිස්ට්‍රි ලියනවා ඒකෙන් 24000 ගානක් ෆේල්. ඔය ඉන්නේ තනිකර මීටර්ස් කියන අය. හරි මීටර්ස්. බයොලොජි ගන්නකො. බයොලොජි දැන් 53402 පොඩ්ඩ අඩුයි. ඇත්තන බයොලොජි කරන අඩුයි. අඩුයි කියන්නේ ඊට වඩා කම්බයින් මැස් කරන ප්‍රමාණය අඩුයි. වැඩිම ඒ කියන්නේ ඒ දෙකත් එක්ක සංසන්දනය කරනකොට මේ බයොලොජි කරන ප්‍රමාණය වැඩිනේ. හරිද? කොහොම හරි මේ ඒකත් එක්ක බලනකොට අවසානට තියෙනවා මේකෙත් 15000 53000 ගානෙන් 15000 ගානක් බයොලොජි ෆේල්.
කම්බයින් මැස් වල 42000 ගානකින් 12000 ගානක් 30000 ගානයි. ඉතින් ඊටු රිසල්ට් වල ඉන්නේ 30231ක් තමයි ABCS අරන් තියෙන්නේ. ඒකේ තේ ප්‍රතිශතය පොඩ්ඩක් හොඳයි. ඉතින් ඒ කියන්නේ බයෝ වල තමයි අඩු මේ කියන්නේ බයොලොජි මේ 4.7ක්. sorry 5%යි මේක නේද? sorry 5.2.8ක් හරි 5.2.8ක්. මේ ඇග්‍රිකල්චර් සයන්ස් නේ. ඇග්‍රිකල්චර් කියන එක තෝරගන්න පුළුවන් ෆිසික්ස් වෙනුවට බයෝ කරන ළමයිට. හරි. මම මේ සබ්ජෙක්ට් කියන තමයි කියා දෙන්නේ ළමයි මේ බයෝ කරන අයට ෆිසික්ස් වෙනුවට තෝරගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි මේ ඇග්‍රිකල්චර් කියන්නේ. හැබැයි බයොලොජි කරන්නේ මෙඩිසින් නැත්නම් මෙඩිසින් යන්න බලාගෙන දොස්තර කෙනෙක් වෙන්න බලාගෙන හීනෙට. නමුත් ඔයාලා දන්නවා ඉතින් හැම එක්කෙනාටම මේ පාත් එකට යන්න බෑ. වාඩ සයි 3ක් වෙනවා සයි 3ම try කරන්න පුළුවන් බෑ කියලා දාන්න එපා. ආසාව තියෙනවනේ යන්න. මොකද ඒකට ආසාව තියෙන ළමයිනුත් ෆිල්ටර් වෙනවා. දැන් උතන වාගේ මේ 53000 ගානම ලියන්නේ දොස්තරලා වෙන්න කියලා බලාගෙන තමයි ළමයි. හැබැයි අවුරුද්දක විතර යනකොට ඔයගොල්ලෝගේ කේක් කෙනාගේ අරමුණු පොඩ වෙටෙන්න ගන්න. ඒ කියන්නේ ඔක තරංගයක්නේ. සමහර අය දුවන එක නවත්තනවා කලින්. ඒතර ඔයා ෆිල්ටර් වෙලා ඉස්සරහට එනවා. කන්ටිනියු වැඩ කරන් යනකොට අන්තිම විභාගෙ ලියනකොට 10000ක් විතර ඔයා ෆිල්ටර් වෙලා ඉස්සරහට ඇවිල්ලා. ඇත්ත කතාව මේ කියන්නේ. ඒතකොට ඔයා කන්ටිනියු වැඩේ කරන් කියන්නේ ඔයාට අර 10000 අතරිනුත් ඉස්සරහට එන්න පුළුවන්. තව අන්තිම මාස 6 වගේ. හරි තවත් වැඩිපුර කරොත් ඒ කියන්නේ එර්ගොල්ලුන් දවසින් දවසව පාස් කරනවා. ඔයා නිකන් ඉන්නවා කියන්නේ ඔයාව පාස් කරගෙන අනිත් අය යනවා. හරි. ඔය වගේම තරඟ කරන තව සෙට් එකක් ඉන්නවා. ඉතින් ටික ගැන ඔළුවේ තියාගන්න. බයොලොජි කරනකොට කරන්න පුළුවන් ප්‍රධාන සබ්ජෙක්ට් තුන තමයි. ගැන ඕක සයන්ස් ස්ට්‍රීම් එකට එන්නේ බයොලොජි, කෙමිස්ට්‍රි ඊට පස්සේ ෆිසික්ස්. හරිද? ඔන්න කරන්න ඕන සබ්ජෙක්ට් තුන බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස්. ඔයාට ෆිසික්ස් අමාරුයි වගේ නම් ඇග්‍රි තෝරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය යන්න විදිහ මම කියන්නේ. හැබැයි ඔයාට අර මෙඩිසින් යන්න බෑ. දැන් ඔයා හිතනවා බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් තෝරලා ඒ තුන ගන්න එකයි. බයෝ කෙමිස්ට්‍රි ඇග්‍රි තෝරලා ඒ තුන ගන්න එකයි. ඉතින් තුනම ඒ තුනනේ කියන්නේ. මෙහෙමයි. ඒ තුන කියන එක නෙමෙයි උතන තියෙන ප්‍රශ්නේ. උතන සෙට් කෝ එක බලනවා, අර ඔක්කොම බලනවා සහ උතන නම් අනිවාර්යෙන් බලනවා අර සබ්ජෙක්ට් තුන කරලා තියෙන්න ඕනමයි කියන එක. කියන්නේ මේ සබ්ජෙක්ට් තුන තියෙන්න ඕනේ කියලා බලනවා. හරි. ඇග්‍රි කරා කියන එක හරියන්නේ ඒකට මේ සිලෙක්ට් වෙන. ඒ කියන්නේ මෙඩිසින් සිලෙක්ට්. ඒ වගේ කෝසස් ගොඩක් ඔයාට මග හැරෙනවා. ඒ වගේ ඇග්‍රිකල්චර් වගේ සයන්ස් මේ සබ්ජෙක්ට් එකක් බයොලොජි කරන ළමයි තෝරගත්තොත් බයෝ කරන්න නම් ඉන්නේ මගේ නම් මම නම් කියන්නේ වෙන විකල්ප නැහැ. අර සබ්ජෙක්ට් තුන තමයි. මොකද ලංකාව ඇතුලේ උනත් ඔයාලේ සබ්ජෙක්ට් තුන කරත් ඔයාට කරන්න පුළුවන් රස්සා ගොඩක් තියෙනවා. සහ ඩිග්‍රීස් ගොඩක් තියෙනවා කැම්පස් එක ඇතුලේ. ඉතින් ඒකයි නැති කරගන්න. ඒක නැති කරගන්න එපා. හරිද? ඇග්‍රි කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඔයාට ඇග්‍රිකල්චර් පැත්තෙන් යන්න ආසාවක් තියෙනවා නම් ඇග්‍රි තෝරන් කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට එයා ෆිසික්ස් කර ඉන්න ඕනේ නැහැ. ඔයා ඇග්‍රි මැනේජ්මන්ට් යන්න ආසයි නම් ඔයා ඇග්‍රි තෝරන් කරන්න. හරිද? එහෙම කැම්පස් පොතක් කරන් බලන්න. මට මේ වෙලාවේ ඔක්කොම කියා දෙන්න බෑ. කැම්පස් පොතක් කරන් බලන්න. කැම්පස් පොතක තියෙනවා මේ ඔක්කොම කොහොමද කෝසස් මොනවද ඒවට ගන්න මොන සබ්ජෙක්ට්ද සාමාන්‍ය හැම එකෙම තියෙන්නේ අවම වශයෙන් S3 කියලා තමයි. ඒ S3 ගත්ත කියලා කැම්පස් යන්න බෑ ළමයි. මොකද තරංගයක් නේ. ඒකට අනිත් අය ඊට වඩා උඩ රිසල්ට් දාලා තිබ්බම එයාලගේ සෙට් කෝ එක වැඩි වෙලා ඔයාව ඉස්සරහ ඔයාව පාස් කරගෙන යනවා. ඒකට ඔයාව සිලෙක්ට් වෙන්නේ නැහැ. හරිද? ඒතකොට මේ කම්බයින් මැත්ස් කියන එක තියෙනවා. කම්බයින් මැත්ස් කියන එකෙත් 42243ක් හරිද 42243ක් ඉන්නවා මේ ලියපු අය. ඉතින් මේකෙත් අපි ගත්තම ඔයාට මේකේ තෝරගන්න පුළුවන් සබ්ජෙක්ට් වෙන්නේ කම්බයින් මැත්ස් ෆිසික්ස් කෙමිස්ට්‍රි. ඒ කියන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් ওই දෙක අනිවාර්යෙන් කරනවා. හරිද? සයන්ස් කරන අය මාරු වෙන්නේ කම්බයිනුයි බයොලොජි තමයි මාරු වෙන්නේ. ඒතකොට කම්බයින් කරන එක්කෙනා අර දෙකෙන් අපි හිතමුකෝ එයාලා අතරින්නේ ෆිසික්ස් නෙමෙයි ගොඩක් අර කෙමිස්ට්‍රි. හරිද? ෆිසික්ස් නෙමෙයි කියන්නේ ෆිසික්ස් කරනවා. ෆිසික්ස් ඕන ඒකයි. හරිද? කෙමිස්ට්‍රි අතහැරලා IT කරනවා. මම ICT උගන්වන්නේ. ඒක කියන්න අමතකුණා. හරි ඒක කියන්න ඕනෙත් නෑ. ඒ කියන්නේ මම ICT උඩ ඉඳගෙන කතා කරනවා නෙමෙයි මේ පොදුවේ කතා කරන්නේ. හරිද? ICT එතකොට මේ ICT කරනකොට ඒ ICT පැත්තෙන් මැස් කරන ළමයි IT කරනවා කෙමිස්ට්‍රි අතහැරලා. නමුත්
ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මම IT කරාට මම ඒක රෙකමන්ඩ් කරන්නේ හේතුව ඔයාට ඕනේ පරිගණක කියන්නේ ඔයාට ඕනේ මොකක් හරි වෙනම ඉලක්කයක් තියෙනවනේ කම්පියුටර් සයන්ස් අරක මේක එහෙම මොකක් හරි ඩිග්‍රී වගේක් තියෙනවා ફોකස් කරන් තියෙන ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඒ පැත්ත ඔයාට ඕපන් වෙලා තියෙන්නේ කොහොමද? IT නේ. ඒක අවුලන්නේ IT පැත්තක් නේ. හැබැයි ඔයාට අර ඉන්ජිනියරින් කියන එක සහ ඇතැම් සමහරක් කෝසස් ඔයාට ක්ලෝස් වෙනවා. හේතු ඒක කරගන්න එපා. ඒක ඉතින් අපරාධයක්. ඔයාට ඕනේ වට සබ්ජෙක්ට් එකක් නැතිකමට වා කරනවා වෙන්න පුළුවන්. සබ්ජෙක්ට් එකක් නැතිකමට මේ කරන් යන එකට වඩා ඉතින් බලන්න මොනවද මේ අර ප්‍රධාන සබ්ජෙක්ට් තුනම කරන්න. හරිද? එතන තමයි. ඒක ඔයාලට IT කරන්න පුළුවන්. ඔයාලට අර වගේ ඉලක්කයක් තියෙනවා නම් කරාට ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඒකයි. එහෙම වැරද්දක් නැහැ. ඔයාලට තියෙන ටාගට් එක. ආ ටාගට් නැතුව ළමයි මම මැස් පැත්තෙන් තමයි යන්නේ. මැස් පැත්තෙන් ඕන ඩිග්‍රියක් එහෙම යනවනේ. ඕන ඩිග්‍රියක් කියන්නේ ඉතින් ඔයාට හොඳම ඉතින් අර සබ්ජෙක්ට් තුන කරන එක තමයි. ඉතින් ඕන ඔයාට අදහසක් නැහැ නේ. යන්න ඉලක්කයක් නැහැ. හරිද? ආර්ට් සබ්ජෙක්ට් ඔයාලා තෝරගන්න මොකද ආර්ට් ගැන මම ලොකුවට නොලෙජ් එකක් නැහැ මගේ. ඇත්තටම මොන ඉසෙට්කෝ එක ගැන බලනවා නම් මම සාමාන්‍ය ඉසෙට්කෝ වගේ ගැන වෙනම පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මට ඒක වෙනම කියා දෙන්න වෙනවා. මේ වීඩියෝ එක තවත් දික් වෙනවා. මම මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් ඒ ප්‍රතිශතය අඩු රිසල්ට් මේ අඩු සබ්ජෙක්ට් එකකට ඔයා ඒකකට ලං වෙනවා කියන්නේ ලකුණු මට්ටමින් ඒකකට ලං වෙනවා කියන්නේ ඔයාව කැම්පස් සිලෙක්ට් වෙන ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඒක තමයි කොමර්ස් කරන අය ගොඩක් වෙලාවට ICT තෝරගන්න. දැන් මම උදාහරණයක් කියනවා කොමර්ස් අයට තමයි දැන් ඊළඟට එන්න යන්නේ. ටෙක් අයව කතා නෑ කොමර්ස් අය කතා කරලිමු. කොමර්ස් කරනකොට බලන්න සබ්ජෙක්ට් ටික IT තියෙනවා මෙතන. ඒක තමයි මගේ සබ්ජෙක්ට් එක. හරි. මේක මෙහෙම තියාගෙන එකොන් ඊට පස්සේ කොමර්ස් බිස්නස් කොමර්ස් නෙමෙයි බිස්නස් ස්ටඩි අපි කොමර්ස් කියලා උලෙල් කිව්වට BS හරිද accounting ඒ විදිහට. ඒතකොට ඔය ටිකනේ තියෙන්නේ. මේ තුන තමයි ප්‍රධාන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන්නේ බිස්නස් කරන මේ කියන්නේ කොමර්ස් කියලා කිව්වේ. කොමර්ස් ස්ට්‍රීම් එකෙන් කරනකොට මේ business studies accounting and economics තමයි කරන්නේ. right? මොනවාද ඔය තුන තමයි තෝරගන්නේ. හැබැයි දැන් පොඩි ප්‍රවණතාවයක් තියෙනවා කැම්පස් යන ලේසි කියලා කියන හේතුව දැන් ඔයාලට මම ඒ ප්‍රතිශත පෙන්නන්නම් 2024 117යි ගාණක් තියෙනවා accounting ඒ ප්‍රතිශතය. මේ accounting ඒ තරම් ලේසි. සාමාන්‍ය accounting ලේසි පේපර් එක කියලා කියනවා. ඒ වුණාට මේ 2025 පොඩ්ඩක් අමාරුයි කියලා කියනවා දැන් ගොඩක් දෙනෙක්. මම හිතන්නේ මේ ඇත්තටම මේ 2024 ප්‍රතිශතයේ උඩ ගියේ හින්දා යට දැම්මාද දන්නේ නැහැ. එහෙම වෙනවා. එහෙම මොකද බැලන්ස් කරගන්න ඕනේ. ඇත්තට මේක ටිකක් ලොකුයි percentage එක වශයෙන්. ඒ කියන්නේ ඒ ගන්න දෙන්නේ නැද්ද ළමයිට? නෑ. එහෙම නෙමෙයිනේ. අර ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න බෑ. හරිද? ඒකට මේ බිස්නස් කියන බිස්නස් ගත්තොත් බිස්නස් ස්ටඩීස් ගත්තොත් 9 ගානක් තියෙන්නේ. ඉකෝනුත් තියෙනවා 11 ගානක් ඔය. ඉකෝන අතාරිනවා සමහරක් ළමයි. දැන් මේ ඒ ප්‍රතිශතය අඩු වුණාම ඒකට වා රිසල්ට් එකක් දානවා කියන්නේ ඒකකට කිට්ටු වෙන්න. හැබැයි ඒකේ ලියන ළමයි ප්‍රමාණය ඒවා මෙයාත් පොඩ්ඩක් බලපන් ලියන ළමයි ප්‍රමාණය. එයා බල IT කරන ප්‍රමාණයව දන්නවනේ කොහොමද ඉතින් හැමදාම 50000ක් මේ දවසට 50000ක් ලියති. මේ ප්‍රමාණය එනවා. මේ ප්‍රමාණය එනවා 2028 නම් ළමයි ප්‍රමාණය අඩු වෙලා වගේ එකකුත් කියනවා. ඒ වුණාට අර ප්‍රතිශත වශයෙන් දැන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් මේ ඔය ඉන්න ප්‍රමාණය IT වලට එනවා. ඉතින් ඒතකොට අර සෙට් එකට එහෙම ලොකු බලපෑමක් වෙන්නේ බාන්න එයාගේ දැන් මගේ සබ්ජෙක්ට් එක මම පෙන්නන්නේ. ඒ අරන් තියෙන ප්‍රතිශතය 3.73ක්. ඒ කියන්නේ එයාලා කොච්චර ඒ කියන්නේ ලියන ළමයිගෙන් කොච්චර අඩු ප්‍රමාණයක්ද මේ ඇත්තටම ඒ අරන් ඒක ගැන කතා කරන්නම ඕනේ. මොනවද මේ
ඉතින් මම දැන් ඔයාලට ඒක තමයි කියා දෙන්න කියේ. ඉතින් අර මේ වගේ සබ්ජෙක්ට් එකක් කරලා උඩ රිසල්ට් එකක් දානවා කියන්නේ අනිත් දෙක ඩවුන් වෙලා බෑ. හරිද? අනිත් දෙක ඩවුන් වෙලා බෑ. ඔකේ සෙට් කෝ එකෙන් පෙන්නන්න තිබ්බම ලස්සනයි. හැබැයි ඔයාලා ඔලුවට ගන්න. ඔක්කොම බැලන්ස් කරන්න. දැන් ඔයා ඒකකුයි S එකකුයි ඒකකුයි S දෙකකුයි ගත්ත කියලා හිතන්න. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය. එහෙම වෙන්නේ නැහැ නෙමෙයි වෙලක් තියෙනවා සමහරක් ඒවා. හරිද? ACS තියෙනවා එහෙම. එහෙම කරන්න එපා. එතකොට අර ඉසෙට් කෝ අරවල ඉසෙට් කෝ රින වැටෙනකොට ඔයාගේ IT වල ධන තිබ්බත් වැඩක් නැහැ නේ. රිනට ධන කපලා ගිහින් අන්තිමට දසම මේ කියන්නේ පොසිටිව් එකක් එන්නත් පුළුවන්. කියන්නේ ප්ලස් එකක් එන්නත් පුළුවන්. නැත්තම් ගොඩක් කරලා නෙගටිව් වෙන්නේ අගේ. මේ කියන්නේ ඉසෙට් කෝ එක රින. ඉතින් ඒ තැන හදාගන්න එපා. විෂයන් තුන ඔයා අර ACS ගන්නවට වඩා හොඳයි ඔයා B3ක් වගේ ගන්න. හරිද මහන්සිලා. හොඳට ඔළුවේ තියාගන්න. ඒක නැතුව වැඩ කරන්න එපා. ඉතින් ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න හැමතිස්සෙම. සබ්ජෙක්ට් තුනම ඕනේ. ඔයා කරන සබ්ජෙක්ට් තුනම එක සමානව තියාගෙන ඉන්න. ඉතින් මේ ඕක ගැන තමයි කතා කරන්න ඕනේ ඇත්තටම. වැඩිපුර ඔයා වෙනුවෙන් කතා කරන ඉතින් ඔයාට මෙතන තේරෙනවා ඔයා තෝරගන්න ඕන සබ්ජෙක්ට් කොහොමද කියලා. එතකොට මේ ඒ ප්‍රතිශතය ඉතින් මේව ඔයාට බලන්න පුළුවන්. හරිද? සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ ප්‍රතිශතය අඩු ඒවා කරන්නද එතකොට කියන්නේ කියලා. එහෙම නෙමේ. ඔයා කැමතිද කොමර්ස් කරන ළමෙක් සාමාන්‍යයෙන් ළමයි අර සබ්ජෙක්ට් තුන තමයි කරන්නේ. ඉතින් business studies, accounting, economics. හැබැයි මෑතකදී ඉඳන් අර IT කියන එකේ පොඩි මේකක් ආපුවම IT කියන එක ආවනේ පොඩි ට්‍රෙන්ඩ් එකක් වගේ එකක් ආවනේ. ඒකත් එක්ක මේ ළමයිට ඕකෙන් ගොඩ යන්නත් පුළුවන්. මොකද අර මම කතා කරා වගේ බයෝ කරන අය IT කරන්නේ නැහැ කොහොමවත්. ඒක ගැලපෙන්නේ නැහැ වගේ. හරිද? එතකොට මැස් කරන අය ගත්තම ඒ කියන්නේ බයෝ කරන අය ඒ සබ්ජෙක්ට් එකක් විතර IT දාගෙන කරන්නේ. ඒ කියන්නේ මම ඒ ලෙවල් ලියනකොට මම IT කරේ නෑ ඒක. හරි. හරිද? මම බයෝ ස්ට්‍රීම් ලියලා ඔයා මොකටද IT කරේ කියලා එකක් ඒ මගේ ස්කිල්. මම දන්න දේ ඒක. පස්සේ මම ඉතින් ප්‍රයිවට් තමයි කරේ. මගේ රිසල්ට් එක C2S එක මදි මට. මේ ගේමක් ගහන්න ඉතින් ප්‍රයිවට් කළා තමයි මම ආවේ. හරිද? එහෙම තියෙන. ඉතින් ඒක තැනකින් නවත්තන්න බෑ. ඉතින් අර අපි සාමාන්‍ය බයෝ එක කරන්නේ මැස් කරනකොට අර කෝසස් වගේ ක්ලෝස් වෙනවා කිව්වනේ. අර මේ බයෝ කරනකොට මම කිව්වා ඇග්‍රි තෝරගන්න කොටත් එහෙම වෙනවා කියලා. අර ඒක කොමර්ස් වල නේ. IT තෝරගත්ත කියලා. දැන් අර සබ්ජෙක්ට් තුනෙන් එකක් අයින් කළා IT තෝරගත්ත කියලා වාට යන්න බෑ කියලා එකක් නෑ. යන්න පුළුවන්. කොමර්ස් වල තියෙන කොමර්ස් ස්ට්‍රීම් එකේ තියෙන ඕනම ඩිප්ලෝමා එකක් ඕපන්. ඒකයි වාසිය. හරිද? ඕනම දෙයක් කරන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ IT තෝරගන්න ඕන නම් BS තමයි හැබැයි අතාරින්නේ. BS අතාරින්නේ. ඒතකොට BS වලනේ උතන මේ ප්‍රතිශතය අඩුම. ඒක හරි. ඒ උනාට අනිත් දෙකට සාපේක්ෂව BS තමයි ගොඩක් දෙනෙක් අතාරින්නේ. BS IT වල තමයි විචල්යක් තියෙන්නේ. එහෙම තියෙනවා. එහෙනම් ඒ ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න නිකන් මේ A level syllabus එක වා සබ්ජෙක්ට් තෝරගන්න ඕනේ. දැන් මේකේ කියනවා why use ICT for A levels in Sri Lanka. හරිද? එතකොට ඔයා ඇත්තට මේ කියන පොසිෂන් වල නැත්නම් computing engineering නේද? computer engineering sorry. software development and information system management අපි කියන සාමාන්‍යයෙන් ඒ වල තියෙන job roles සම්බන්ධව නෙමෙයි කතා කරන්නේ. job role මොන මේ position තමයි. එතකොට මේ එහෙම ඔයාට තියෙනවා නම් මේ IT සම්බන්ධව වෙන මුණක් මම මේ පැත්තෙන්ම යන්නේ. developing කියන එක නම් දැන් පොඩ්ඩ නැති වෙලා යන්නේ. ඒක ඉතින් ළමයි කොහොමත් හැම ඉන්ඩස්ට්‍රි එකටම IT කියන එක බලපාලා තියෙනවානේ. ගොඩක් අය නිකන් මතයක් හදලා තියෙනවා IT කරන එපා IT වලට අනාගතයක් නෑ වගේ නිකන් කියන්නේ ගුරුරුන්ට Tamanට ළමයි ගෙන්න ගන්නත් එහෙම කියනවා. හරිද? ඉතින් එහෙම නෙමෙයි. සමහරක් ගුරුවරු නම් කියනවා ඉතින් ඇත්තටම අර සබ්ජෙක්ට් තුන කරොත් නේද හොඳ කොමර්ස් වගේ එකකට කියලා. ඉතින් නෑ ඒක ඇත්ත. කොමර්ස් වගේ එකකට ඒ සබ්ජෙක්ට් තුන කරන එක ඇත්තටම වැලිඩ්. ඉතින් හොඳයි. හරිද? හැබැයි ඉතින් අර
කැම්පස් යන අර වගේ පොඩි chance එකක් තියෙනවා නම් පොඩ්ඩක් රිස්ක් එකක් කරන් වැඩි අත්හදා බලන එකත් වෙනම ආතල්ලේම. ඉතින් එහෙම එකක් තමයි එතන තියෙන්නේ. හරිද? මොකද අයිලන්ඩ් රෑන්ක් ගන්න පළවෙනි සෙට් එකෙන් ගත්තම 90ක් 80ක් විතරම IT කරලා. ඒක ඉතින් රෑන්කින් අනුව අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙම කරලා තියෙනවා. ඒගොල්ලෝ ඉතන ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා නම් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවනේ ඒක ගන්න බෑ ළමයි. ඒක ගන්න නැතුව බෑනේ. එතන අපිට ගන්න දේවල් තියෙනවනේ. හරිද? ඒ වාසිය අපි ගන්න ඕනේ. ගන්න තැන. හරිද? ඊට පස්සේ මේ මේකේ තියෙන කතාව මම පැත්තකින් දාන ICT කරන්න පුළුවන් කොහොමද කියලා මෙතන තියෙනවා. මෙතන business studies අයින් කළා තමයි මෙතන මේ IT කියන එක ගොඩක් වඩා ගන්න. හරිද? ICT මේක කියන්නේ ICT ඕනම එකත් එක්ක රීප්ලේස් කරන්න බෑ. ඔයාලට කැමති එකක් අයින් කරලා මේ හැබැයි ඉස්කෝල වලින් කරනකොට ගොඩක් වෙලාවට මේ accounting කියන එක නම් අයින් කරන්න එපා. accounting නැතුව කොහොමද කරන්නේ? accounting වල මේ ප්‍රමාණය වැඩි වුණා කියලා එහෙම මේවා වෙන්නත් එපා. මොකද මේ accounting කරන්න ඕනේ. එතකොට ඔයා ඒක තීරණය කරන්න ඔයා මොකද්ද කරන සබ්ජෙක්ට් එක ඔයාට පුළුවන් මොකද්ද ඒක කරන්න. පුළුවන් මොකද්ද ඒක කරන්න. ඒකයි වැදගත්. හරිද? මේ IT කරන අයට තියෙන සිලබස් එක තමයි තියෙන්නේ අපි මොනවද මේ ඉතින් IT සිලබස් එක පාඩම් 13ක් තියෙනවා. මම ওই 13 ගැන වෙනම පැහැදිලි කරන්නේ නැහැ. මම IT දේවල් කියන්න නෙමෙයි මෙතෙන්ට ආවේ. අර ළමයි ගොළුවේ තියෙන අර ඩවුට් එකක් වගේ තියෙන එක අයින් කරලා දාන්න. මොකද මේක මම මේ සබ්ජෙක්ට් එක තෝරගත්තොත් මෙහෙම වෙයිද? එහෙම තියෙනවා. ඒ තියෙන්නේ ඔයා ඒක බලලා සංසන්දනය කරන්න. ඔයාට ඕන තරම් දේවල් තියෙනවා සර්ච් කරන්න. දැන් Google එක තියෙනවනේ ළමයි. එතකොට ඔයාට ලොකු මේ ඉංග්‍රීසි නොලෙජ් එකක් ඕනේ මේකේ යන්න. දැන් ඉංග්‍රීසි වලින් අපි Gemini එකේ ටයිප් කරත් උත්තර එනවා. හරිද? එතකොට ඒක ඔළුවේ තියාගෙන වැඩේ කරන්න. හරි. මේ තියෙන්නේ ඉතින් එල ICT පේපර් එක සම්බන්ධ තමයි මේ මෙතන තියෙන්නේ. මම ඕවා ගැන වැඩිපුර කතා කරන්නේ ඉතින් ICT පේපර් එකේ තියෙන්නේ MCQ 50යි, අභියෝගගත 4යි, රචනා ප්‍රශ්න 6යි. එතකොට ඉතින් 6න් 4යි කරන්න ඕනේ. එතන 4ට ලකුණු 15 ගානේ 4ක් 60යි. ඊට පස්සේ වියෝගතයකට 10 ගානේ 4ක් 40යි, 40යි 60යි 100යි. 100යි එක දෙකට බෙදලා 50 ගන්නවා. කෙලින්ම MCQ 50ට 50න් දෙනවා. ඉතින් එහෙම තමයි පේපරේ හැදෙන්නේ. ඔච්චරයි. එහෙනම් ඉතින් ඔයාලා තීරණයක් ගන්න. ඔයාලා එක්සෑම් එක කරන්න ඉන්න සබ්ජෙක්ට් එක අරගෙන වෙන අය කියන ඒවා අහන්න එපා. ඔයා කරලා පෙන්නන්න මට මේක කරන්න පුළුවන් කියලා. හරිද? ඕලෙවල් එක හිතාගෙන ඉන්න එපා. මම ඕලෙවල් කරා ගැම්මට කරා. එහෙම හිතන්නත් එපා. මට ඕලෙවල් අයියෝ අවුල් ගියා. මට මේ ඊලෙවල් කරගන්න පුළුවන් වෙයිද? මට මේ ලේසි සබ්ජෙක්ට් එකක් තෝරගත්තා නම් හරි නේද? මට කරන්න පුළුවන්ද? නෑ ළමයි. නැත්තර නැති වුණු මේ සෙට් එක උනත් පස්සේ ඒගොල්ලෝ රිසා මේ කියන්නේ නැති වුණා කියන්නේ CS ගත්තා වුණත් ඒ තුන දාලා තියෙනවා. මේවා මේ මැජික් නෙමෙයි මේ මැජික් කරලා උන දේවල් මේවා. හරිද? පැට් කියන්නේ ඇත්තටම උන දේවල්. ඉතින් ඔයාලට බාරයි ඔයාලා ඒ චැලෙන්ජ් එක අරගෙන වැඩේ කොට දාන්න. හරිද? ඔයාලට පුළුවන් ඒක කරන්න. එච්චර ඒ විශ්වාසය තියාගන්න ඔයාලට පුළුවන් ඒක කරන්න. කරලා ඉවරලා වැඩේ හැබැයි වැඩේ කරන්න ඕනේ. ප්ලෑන් කරලා හීන දැකලා එහෙම වැඩේ කරන්න ඕනේ. ඒ තුනක් එනවා කියලා මේ විත්තිය ගහව කියලා වැඩක් නැහැ. ඒකට වැඩ කරන්න ඕනේ. ඒ තුන කියන්නේ උඩින් අපි උඩින් පහළ වෙන්නේ නැහනේ. අපි ඒකට කොච්චර එෆර්ට් එකක් දානවද? අපේ ඔළුවේ තියෙන ප්ලෑන් එක අපි ප්ලෑන් එකට අපි කොච්චර වැඩ කරනවද? ඒවා ඉතින් හිතන්න ඔයා යාළුවා කරන මේ සබ්ජෙක්ට් කරන්න යන්න එපා. ඒ වගේ වැඩ කරන්න යන්න එපා. ෆෝකස් එක තියාගන්න හැමතිස්සෙම. ෆෝකස් එක වැදගත්. ඔයා දාන එෆර්ට් එක වැදගත්. හරි. ඉතින් good luck. වැඩේ හොඳට කරන්න. 2028 A level වලට ජයෙන් ජය එහෙනම්.